විටමින් D කියන්නේ මොනවාද? විටමින් D කියන්නේ ශරීරයේ කැල්සියම් අවශෝෂණය කරගන්න උදව් කරන විටමින් එකක්. කැල්සියම් හොඳින් ශරීරයට ගන්න පුළුවන් වුණත් අස්ථි සහ දත් ශක්තිමත් වෙනවා. විටමින් D අපට ලැබෙන්නේ කොහොමද? හිරු එළියෙන්. උදේ 7ත් 9ත් අතර හිරු එළියට විනාඩි 15ක් හෝ 20ක් ඉන්න එකෙන් ශරීරයේ විටමින් D නිපදවනවා. ආහාර වලින් මාළු, බිත්තර සහ කිරි සහිත ආහාර, සප්ලිමන්ට්, වෛද්‍ය උපදෙස් අනුව ගන්න පුළුවන්. විටමින් D වල ප්‍රයෝජන: අස්ථි සහ දත් ශක්තිමත් කරනවා. ඉමියුන් සිස්ටම් එක ශක්තිමත් කරනවා. මසල්ස් ස්ට්‍රෙන්ග්ත් වැඩි කරනවා. දෙහෙට්ටු අඩු කරනවා. මූඩ් හොඳ කරනවා. විටමින් D අඩු වුණාම ඇතිවන ලක්ෂණ: අස්ථි වේදනාව, මසල්ස් වීක්නස්, ඉක්මනින් දෙහෙට්ටු වීම, ඉමුනිටි අඩුවීම සහ දුර්වලතාවය. දිනකට අවශ්‍ය ප්‍රමාණය: සාමාන්‍යයෙන් වැඩිහිටියන්ට IU 600ත් 800ත් අතර ප්‍රමාණයක් දිනකට අවශ්‍ය වෙනවා. විටමින් D අඩු වෙන්න හේතුවත් අපි දැන් කතා කරලා බලමු. හිරු එළියට අඩුවෙන් යාම. දවසේ වැඩි වේලාවක් ගෙදර හෝ ඔෆිස් වල ඉන්නවා නම් ශරීරයට විටමින් D නිපදවන්න බෑ. සන්ස්ක්‍රීන් වැඩියෙන් භාවිතා කිරීම. සන්ස්ක්‍රීන් වල UV rays බ්ලොක් කරන නිසා විටමින් D නිපදවීම අඩු වෙන්න පුළුවන්. වයස වැඩිවීම. වයස වැඩි වෙද්දී ශරීරයට හිරු එළියෙන් විටමින් D නිපදවන්න තියෙන හැකියාව අඩු වෙනවා. විටමින් D තියෙන ආහාර අඩුවෙන් කෑම. මාළු, බිත්තර වගේ ආහාර නොකෑම. ඉතා වැඩි බර. බොඩි ෆැට් වැඩි වෙලා විටමින් D ශරීරයට භාවිතා කරන්න අඩු වෙන්න පුළුවන්. අක්මාව හෝ වකුගඩු ගැටලු. liver සහ kidney problems තිබුණොත් විටමින් D ඇක්ටිව් ෆෝම් එක කන්වර්ට් වෙන්නේ අඩුවෙන්. සම්පූර්ණයෙන්ම ඉන්ඩෝර් ලයිෆ් ස්ටයිල් එකක්. කම්පියුටර් ඕ ෆෝන් වැඩි වෙලා භාවිතා කරනවා නම් අවුට්ඩෝර් ඇක්ටිවිටි අඩුවීම. විටමින් D වැඩි කරන හොඳම ආහාර 10 බලමු. සැල්මන් මාළු, ටූනා මාළු, සාඩින් මාළු, බිත්තර, කිරි, යෝගට්, චීස්, හතු, cod liver oil සහ fortified cereals. විටමින් D වැඩි කරගන්න හොඳම ක්‍රම: උදේ මිනිත්තු 15ත් 20ත් අතර හිරු එළියට යන්න ඕනි. මාළු සහ බිත්තර වගේ ෆුඩ්ස් ආහාරයට එකතු කරගන්න ඕනි. අවශ්‍ය නම් විටමින් D සප්ලිමන්ට් එකක් වෛද්‍ය උපදෙස් අනුව ගන්න පුළුවන්. ඔයාලට හොඳ සප්ලිමන්ට් එකක් එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන්න ඕන නම් ඔයාලට අවශ්‍ය හොඳම සප්ලිමන්ට් ගැන අහලා යටින් කමෙන්ට් එකක් දාන්න.